ලොකෝමත් එක කාලෙක කැලාවට කිට්ටුවෙන්ම තිබුණ ලස්සන ගෙදරක පුංචි පවුලක් ජීවත් වුණා. මේ ගෙදර හිටපු අම්මටයි තාත්තයි දෙන්නටම කලින් කසාදවලින් දුවල එක්කෙනා ගානේ හිටියා. අම්මගේ දුව බුයිනා ඇය හරීම සැපට හැදුනා. කිසිම වැඩක් පලක් කරන්න ඇය තමන්ගේ දුවට ඉඩ දුන්නේ නෑ. ඒ නිසාම ඇය කම්මැලි වුණා. හැබැයි තාත්තගේ කලින් විවාහයෙන් ලැබුණ දුවලම් හරි මහිංසකයි. ඇය මරීනා. ඒ වගේ හැම දෙයකටම ඇය දක්ෂයි. මේ ගෙදර අම්මයි තින් ඇයලව ගෙදර වැඩ සේරම කරගත්තා. තාත්තා තමන්ගේ දුවට වෙන අසාධාරණකම් දැක්කත් ඔහුට කිසිවක් කර ගැනීමට බැරිව තිබුණා. ඔහු දුවලා දෙන්නටම හරීම ආදරෙයි. හැබැයි තින් අම්මා නිතරම ආදරෙන් හිටියේ තමන්ගේ දුවට විතරයි. ඔය අතුගාන ගමන් උයන කෑම බීම අල්ලන්න එපා මරීනා. දුවිලි ගැවනවා කන්නේ කොහොමද? යනවා මුලින්ම අතුගාලා එනවා. මරීනා පුතේ, ඔයා ගණන් ගන්න එපා බුවිනගේ අම්මා කියන දේවල් එහෙම. ඔය එයාගේ හැටි. එයා කියන දේවල් එච්චර හිතන්න එපා. ඔයා ගොඩක් මහන්සි වෙනවා. මට ගොඩක් දුකයි මන් බුවිනගේ අම්මව එක්කන් ආව නිසායි ඔයා දුක් විඳින්නේ. අනේ එහෙම නෑ තාත්තේ. බුවිනගේ අම්මා මට මොනව කිව්වත් මං තරහ නෑ අයත් එක්ක. මං තාත්තට වගේම බුවිනටයි අම්මටයි මං හරිය ආදරෙයි. අම්මා තේරුම් ගනී දවසක. මං ගෙදර වැඩ සීරම කරන්නේ හරීම ආසාවෙන්. මගේ දුව ගැන මන් දන්නවා. මොනවා හරි දෙයක් තිබුණොත් මට කියන්න. මට අම්මට ගහන්න බනින්න බෑ. ඒත් තේරුම් කරන්න පුරුවන්නේ. මං යනවා පුතේ නිදා ගන්න. මරීනාට වෙනස්කම් කරන බව මරීනාගේ තාත්තා නිතරම දකිනවා. ඒත් ඔහුටත් විසඳුමක් තිබුණෙව නැහැ. ඔහුට මරීනාගේ හිත හදන්න වයරෙන්න වෙන කරන්න කිසිවක් තිබුණේ නැහැ. මේ සියල්ලම මරීනා දරාගෙන හිටියා. තාත්තා ඉන්න වෙලාවටවත් ගෙදර වැඩක් කරන්නකෝ බුවීනා. අනේ අම්මේ මට බෑ අනේ ඔව කරන්න. අර මරීනා ඉන්නේ. එයාට කියලා කරගන්නකෝ. කොහොමද ඒ මගේ තාත්තා නෙවෙයිනේ. අහින්න එහෙම කියන්න එපා ඌවා. ඒ මිනිස්සයාට දැන් වයසයිනේ. ඔයාගේ නමට මේ ගේ දොර ලියා ගන්නකන් අපි සත්ත නෙටුවීමු. බුවීන පොඩි කාලේ ඉඳන්ම කිසිම වැඩක් කරන්න බුවීනගේ අම්මා හුරු කළේ නෑ. ඒ නිසාම බුවීන කොච්චර ලොකු වුණත් ඇගේ කම්මැලි කම නම් අඩුවක් උනේ නෑ. තාත්තේ මට හිතෙනවා තාත්තටත් දැන් වැඩක් කරන්න බැරි නිසා මං අර නගරේ ලොකු ගෙදරක වැඩට යන්න. ගෙදර අඩුපාඩුත් තියෙනවා ගොඩක් වෙලාවට. ඒ නැතත් මන්ලක සල්ලිත් ඥානේ. මන් කොහොමද ඔයාව වැඩට යවන්නේ? අපි පුළුවන් විදිහට කාලෙයිමු. මට බෑ කීයටවත් ඔයාව වැඩකට යවන්න. මන් හම්බ කරන සල්ලි ඇති පුතේ. ඒකට කමක් නෑ තාත්තේ. පොඩි කාලේ ඉඳන් අම්මත් නැතුව තාත්තෙනි මාව බලාගත්තේ. දැන් මම මෙච්චර ලොකු වෙලත් තාත්තව බලාගන්නේ නැතුව කොහොමද? තාත්තා එනම් හොද තැනක් බලන්න මට එතකොට වැඩට යන්න පුළුවන්නේ. පියෝනා කොච්චර ගෙදර වැඩ කළත් ඇයට මහන්සියක් දැනුනේ නෑ. මොයිකද ඇය හරීම ආසාවෙන් හැමදේම කළා. තමන්ගේ තාත්තර බලාගන්න ඕනෑ නිසා ඇයට මුදල් සෙවීමට උවමනා වුණා. නගරේ තියෙන ලොකු ගෙවල් වලට ඇය වැඩකාරකමට යන්න තීරණය කළා. ඇය තනියම වැඩකාරකමට යාමට තැනක් සොයාගෙන ගියා. ඉක්මන් කරනවා මරීනා. කන්නේ කීයටද? තාත්තා බෙහෙත් බොන්නත් ඕනේනේ. කීයටද කන්නේ? වැඩක් කරන්න ගියාම අත ගන්නවා. අපේ බුවීලොප කිව්වා නම් මෙලා හගටත් ඉවර කරලා. ඒක තමයි මටත් බඩගිනි. මට කිව්ව නම් මං කරනවා. කොහෙද ඉතින් ලකුණු දාගන්න ඔක්කොම කරන්න යනවනේ. මරීනා ඔන්න කැලෑව මැද්දෙන් හිමින් ඇවිදගෙන ගියා. නගරෙට ගොඩාක් දුරින් තිබුණ ගමක තමයි මරීනා ජීවත් වුනේ. ඉතින් ඒ නිසාම මරීනාට සිද්ධ වුණා ගොඩාක් දුර පයින්ම ඇවිදගෙන යන්න. මරීනාට කොච්චර මහන්සි වුණත් සල්ලි හොයන්න විසඳුමක් වුණ නිසාම ඇය ගියා.
මරීන තනියම කැලෑව මැද්දෙන් ඇවිදගෙන යනකොට හරීම දුප්පත් ඉරෑලිච්ච වැරහිලි යදුම් මැදගෙන හිටපු මනුස්සෙක්ව හම්බ වුණා. මරීනා ඔහුට බෑගේ තිබුණ කෑමක් දීලා එතනින් පිට වෙලා ආවා. මරීනා ඇවිදගෙන යනකොට දන්නේම නැතුව මරීනා නගරෙටම ආවා. මරීනාගේ වාසනාවට ඇයට නගරෙ තිබුණ ගෙයක් හම්බ වුණා. ඔයා වැඩ ටික ඉක්මනට අල්ලගෙනුනේ. හරිම දක්ෂයි ඔයා මරීනා. හදිසියක් නෑ. හිමීට උයල ගන්න. මන් විතරයිනේ ඉන්නේ. ඉතුරු කෑම ඔයා ගෙදර අරන් යන්න. අනේ ගොඩක් පින් ඕන. මම ඔයලා කියන්නම්. මරීනට වැඩ කරන්න ලැබුණේ හරීම කරුණාවන්ත ගැහැණු කෙනෙක්ගේ නිවසක. ඇය මරීනට හරීම කැමති. මරීන වැඩ අහවර වෙලා ගෙදර එද්දී ඇයට සල්ලි වගේම අමතර කෑම බීමත් ගෙනියන්න දුන්නා. අර කෙල්ල ආන්න තාත්තගේ අතටම සල්ලි ගෙනල්ලා දුන්නා. මෙහෙම ගියොතින් අපි දෙන්නට වැඩේ වරදි. ඔයත් යන්නේ ඒ වගේ ගෙදරකට. අනේ එපා වෙනවනි. මට නම් බෑ ගයක් ගාන ගිහින් ඕව කරන්න. මොන විකාර වැඩක්ද? බුවීනගේ අම්මා කියලා ඔන්න බුවීනත් වැඩ කරන නගරේ තියෙන ගෙයක් හොයාගෙන ගියා. ඈට් මරීනාට වගේ ලේසි උනේ නැහැ මේ ගමන්. මරීනා තරම් අය දක්ෂුනෙත් නැහැ. මේ පැත්තෙන් යන්න එපා දරුවෝ. ඔයා අතරමන් වෙයි. ඔය පැති ගියක් හොයාගන්නවත් නෑ. සත්තු සර්පයෝ ඉන්නේ. මහා කැලෑවකට ඔතනින් යන්නේ. යන්න එපා ඔය පැත්තට. මම මේ නගරෙට යන්න ආවේ. මට පාර හොයාගන්නත් බැරි වුණා. කමන්නේ. මම මේ පැත්තෙන්ම ගිහින් බලන්නම්කෝ. පාරත් වැරදුන බුයින මඩවලක්ටත් වැටුණා. ඇයට සල්ලි හොයන එකත් එපා වෙලා ආපු පාරින්ම ඇය හිස් අතින්ම ගෙදර ආවා. අනේ පවුරුත් නැද්දා? මාව ගොඩට ගන්නකෝ. බුවීනා බලන්නකෝ ඔයාගේ ඇඳුම් වල හැටි. මොකද්ද කරගත්තේ ඔයා? මං කිව්වනේ මට යන්න බෑ කියලා. මං මඩවලකටත් වැටුණා. අර කෙල්ල ඊයේ තාත්තාට කාසිගෙනත් දුන්නා. මෙහිම ගියොත් තාත්තා මේගේ ඒකිටම දෙයි. ඔයාට කිසි වැඩක් කරගන්න බෑනේ ඊට වඩා. මට හරිම ආඩම්බරයි. සතුටුයි මගේ දුවේ. බුවීනගේ අහංකාර කම්මැලිකමටයි ඇයට පාඩමක් ලැබුණා. මගේ දුවට වරදින්නේ නෑ. ඉතුරු වෙන කාසි සේරම ඔයාලග තියාගන්න. ඔව් තාත්තේ ඒ ගෙදර නෝන හරි හොඳයි. මට තියෙන ගේ අස් කරලා උයන්න විතරයි. ඉතුරු වෙන කෑම ටිකත් මට ගෙදර ගේන්නත් දෙනවා. මරීනා, ඔයා ආවද? ඔයා හරි සතුටින් වැඩ කරනවනි. සල්ලි එහෙම අඩුපාඩු වුණොත් කියන්න. මරීනා ගෙදර බුවීනා සහ අම්මා එක්ක හිතයටත් වඩා දැන් සතුටින් ඉන්නවා. බුවීනාගේ දක්ෂකම සහ උත්සාහවන්තකම නිසා බුවීනා හැමදාම වැඩ කරලා සල්ලි හෙව්වා. තමන් මහන්සි වී සතුටින් හිටියා. හොයන සල්ලි වලින් තමන්ගේ තාත්තවත් බලාගත්තා. බුවීනාගේ ඇකමැල්ලිකම නිසා ඇයට කිසිම දෙයක් කරගන්න බැරිව ඔහේ ජීවත් වුණා. බුවීනාගේ අම්මත් දැනගත්තා මරීනාගේ සල්ලි ඇයට කවදාවත් නොලැබෙන බව.